චෙක්. හෙලෝ. හරි ළමයි. අයබෝවන් සියලු හැමෝටම අද යන්නේ ලොජික් ගේට් පාඩම පටන් ගන්න. ඉතින් ලොජික් ගේට් පාඩම කියන්නේ ගොඩක් අය අනාගත ඒ තනා ගන්න දෙයක් නැති ගොඩක් ලේසි පාඩමක්. ලොජික් ගේට් පාඩම කියන්නේ ඔයාට O level වලට විතරක් නෙවෙයි ඊටත් එහාට ඔයාගේ ඉස්සරහා බොහෝ රාජකාරි වලට ඕනි වෙන පාඩමක් දැනගෙන ඉන්න ඕනි පාඩමක්. ඉතින් ලොජික් ගේට් පාඩම් පටන් ගන්න කලින් කියන්න ඕනේ EduX Hub විසින් මේ කරන උදව්ව තව කෙනෙක්ට උදව්වක් කරන්න අමතක කරන්න එපා. වීඩියෝ එක ඔයාට වටිනවා නම් වීඩියෝ එකෙන් ඔයාට ගන්න දෙයක් තියෙනවා නම් ඔයා දෙයක් ගත්තා නම් ඒක තව කෙනෙක්ට අනිවාර්යෙන් ෂෙයා කරන්න. මොකද මේ වීඩියෝ සීරීස් එක කරන්නේ ස්වාභාවික ආපදා වලින් ගම්වතුරු නායම් වලින් මේ වෙද්දි අධ්‍යාපනය අඩපණ වෙලා තියෙන අධ්‍යාපන වැඩ කටයුතු කරගන්න බැරි වෙලා ඉන්න 2025 අපේම නංගිලා මල්ලිලට මේ වීඩියෝ සීරීස් එක කරන්නේ. ඔයාලට ඉස්සරහට ඕනේ වීඩියෝ මොනවා හරි තියෙනවා නම් ඒ කියන්නේ ඉස්සරහට කරන්න ඕනේ පාඩම් මොනවා හරි තියෙනවා නම් යටින් කමෙන්ට් එකක් දාලා කියන්න අපි මේ පාඩම් කරන්නම්. EduX Hub මේ YouTube channel එකේ මම දැනුවත් වෙලා ඉන්න විදිහට මේ වෙද්දි ICT සහ maths පාඩම් දෙකෙන් ඔයාලට නොමිලේම මේ පාඩම් වලින් ඔයාලගේ O level වෙනකම්ම සියලුම දේවල් ආවරණය කරමින් යන වැඩපිළිවෙලක් තියෙනවා. ඉතින් නංගි මල්ලි ආයෙත් කියන්නේ ඔයාට මේ වීඩියෝ එකෙන් දෙයක් ගන්න පුළුවන් නම් ඒක තව කෙනෙක්ට යවන්න. ඔයාටත් ඒ දේ හොඳ විදිහට අනිත් පැත්තට ලැබෙයි. ඒක එහෙම තමයි. ඔයා දෙයක් කරොත් ඒ දේවල් ලැබෙනවා. ඉතින් තව කෙනෙක්ට යවලා සමහරට එයත් ඔයාට කියයි. අයියේ මේ වගේ දෙයක් තිබ්බා. මචං මේ වගේ දෙයක් තිබ්බා. මේ වගේ channel එකක් තියෙනවා. මේකෙන් මම මේ දේ කොට දාගත්තේ. එහෙම කියලා. හොඳයි. අපි එහෙනම් logic gate වලට යමු. ඕව තමයි කියන්න තියෙන්නේ. ඒ වගේම මේක වීඩියෝ සීරීස් එකක් විදිහට යන්නේ. පැයෙන් දෙකෙන් ක්ලාස් එක කරලා ඉවරයක් කරන්න පුළුවන්. නමුත් ඔයාලට ලේසි වෙනවා කියලා අපිට ලේසි නෑ වීඩියෝ කෑලි ගහලා දාන්න ගියහම. ඔයාලට බලන්න ලේසි කියලා වීඩියෝ ක්ලිප්ස් විදිහට වීඩියෝ සීරීස් එකක් හදන්න එක පාඩමකට. හොඳයි. එහෙනම් පාඩමට අපි යමු. ලොජික් ගේට් කියන්නේ මහා ලොකු අමාරු දෙයක් නෙවෙයි. දන්නවා කියලා නොබලා ඉන්නත් එපා. නොදන්න දේවල් ආයෙ මතක් කරගන්න පුළුවන්. ඉක්මනට පාඩම කරනවා. කිසිම දෙයක් බැයි නම් කොහෙන්වත් ඇල්ලිලා නැත්තම් පාඩම ඔයාට අද මේ වීඩියෝ සීරීස් එකට ටග් ගාලා බලලා පාඩම කවර් කරගන්න පුළුවන්. මුකුත්ම බැයි නම් බය වෙන්න එපා. පාඩම ටග් ගාලා යනවා. රිවිෂන් එකක් විදිහට නෙවෙයි ෆුල් පාඩම ඉක්මනින් ගන්නගෙන යාමක් කරන්න. හරි. එහෙනම් ලොජික් ගේට් පාඩම් පටන් ගමු. මොකද්ද මේ ලොජික් ගේට් එකක් කියන්නේ? මේ විද්‍යාව සමහර විට කොහෙන් හරි ඉගෙනගෙනත් ඇති. මොකද්ද ලොජික් ගේට් එකක් කියන්නේ? තාර්කික ద్వාර. හරි ලොජික් ගේට්. අපි උදාහරණයක් ගමු. අපි ගමු ඔයා ඉස්කෝලේ යනවා. හරිද? උදේට ඉස්කෝලේ යනවා කියලා හිතන්න. ඉස්කෝලේ ගිහිල්ලා උදේට ගේට් එක ගාවින් ඇතුළට යනවනේ. ඔයා ඇතුළට යද්දී පැත්තෙන් කවුද ඉන්නේ? ශිෂ්‍යනායක ඉන්නව නේද? ශිෂ්‍යනායක මොකද්ද උදේට බලන්නේ? ඔයාලා ඉස්කෝලේත් ඇති ශිෂ්‍යනායක. නැතුවත් ඇති, ඇතුවත් ඇති. විනය බලනව නේද ඔයාලා? මටත් ඔය ගැන හොඳ අත්දැකීම් තියෙනවා. ඉතින් ඔයාලගේ විනය බලන්නේ කොහොමද? මොනවද බලන්නේ ඔයාලා විනය? ඔයාලගේ මොනවාද කලිසම් බලනවානේ. බොයිස්ලාගේ නම් කලිසම් දිගද කියලා බලනවා. එක කලිසම් බලනවා. ඊට පස්සේ එහෙම ඕනෙත් නෑනේ. ටක් ගාලා කියාගෙන යන්න. කලිසම් බලනවා. ඊට පස්සේ ඔයාලගේ ෂර්ට්ස් කොහොමද බලනවා? බැච් එක හරියට ගහලාද බලනවා? කොණ්ඩේ කපලාද කියලා බලනවානේ. ඒ වගේ කීපයක් බලනවා. කොණ්ඩේ කපලාද, කලිසම හරියට ඇඳලාද, කලිසම දිගද, බැච් එක ගහලාද, ෂර්ට් එක හරියට ඇඳලාද, සපත්තු කොහොමද සපත්තු ගැලපෙනවද, කට් ගහලාද ඔක්කොම බලනවානේ. කවුද මේ දේවල් බලන්නේ? ශිෂ්‍ය නායකයෝ නේ. ශිෂ්‍ය නායකයෝ මේ දේවල් බලනවා. ඔයා හිතන්නේ මේ ඉන්නේ ශිෂ්‍ය නායකයෝ. මේ ඉන්නේ ඔයා. හරිද? මේ ඉන්නේ ඔයා. දැන් ඔයා උදේට ගේට්ටුවෙන් ඇතුළට යද්දී
මේ ශිෂ්‍යනායක මොකද කරන්නේ? මේ දේවල් බලනව නේද? ඔයාගේ කලිසම බලනවා, ෂර්ට් එක බලනවා. මේ මොකද්ද? කොණ්ඩේ කට්ටයක් ගහලාද බලනවා, සපත්තු බලනවා. ওই දේවල් බලලා දැන් මේ ශිෂ්‍යනායකයා ඉන්නවනේ මෙතන. හරිද? ওই ශිෂ්‍යනායකයාට තියෙනවා තර්කයක්. මොකද්ද? මොකද්ද ඒ තර්කය කියන්නේ? ඔයාලගේ ඇති ඉස්කෝලේ විනයබාර සර් කෙනෙක්. හරිද? එයා පොඩ්ඩක් ශිෂ්‍යනායක පැත්තට බරව ඉන්නේ. ඒ කියන්නේ ශිෂ්‍යනායකයන්ට හැමතිස්සෙම මීටින් තියදී මේව බලන්න පාසලේ මේ දේවල් එන්න බෑ. ඉතින් අපිත් ඉන්දියා අපිත් ඉන්නවා ඉතින් මේ දේවල් පාසල තියෙන්න ඕනේ නැතුව බෑ. ඉතින් ඔය විනයබාරස හරි එයා පැත්තකින් තියන්නකෝ. එයා ඔය විනයබාරස එයාට තර්කයක් දීලා තියෙන්නේ. තර්කයක් කියන්නේ එයාට කරන්න දෙයක් දීලා තියෙන්නේ. මොකද්ද? උදේට එද්දි ඒ ළමයා ගේ මේ අහවල් දේවල් බලන්න. උදේට එද්දි ඒ ළමයාගේ කලිසම බලන්න, ෂර්ට් එක බලන්න. ඊට පස්සේ කොණ්ඩේ කට් එකක් ගහලාද බලන්න. ගහලා නම් ඔන්න දැන් කට්ටයක් ගහලා ඉස්කෝලේට යනවා. මොකද වෙන්නේ? මෙතනින් මෙයාගෙන හා ඔයාට යන්න බෑ. කට් එකක් ගහලා ඉන්නේ. ගිහින් කොණ්ඩේ කපාගෙන වරින් සලූන් එකට ගිහිල්ලා. ඊට පස්සේ යන්න දෙන්න. හෙට කොණ්ඩේ කපාගෙන වරින්. නැත්තම් ඔහම විනයබාරස ගාවට එක්ක යනවා. ඒ කියන්නේ මෙයා රිජෙක්ට් කරනවා. ඒ කියන්නේ මොකද්ද? ප්‍රතිදානයක් දෙන්නේ නැහැ. මෙයාට ඉස්කෝලේ යන්න දෙන්නේ නැහැ. එදාට ඉස්කෝලේ යන්න දෙන්නේ නැහැ. මෙයා හොඳට කලිසම දිගට ඇඳගෙන ලොකුවට ඇඳගෙන ෂර්ට් එකත් හොඳට යට කරගෙන ෂර්ට් එකේ තවුලක් නැහැ බැජ් එකත් හොඳට ගහගෙන කට්ටයක්වත් නැතුව ස්කූල් කට් එක හරියට ගහගෙන සපත්තුත් හරියට දාගෙන එනවා. ශිෂ්‍යනායකයෝ මොකද්ද කරන්නේ? බලනවා. මොකම්ම හරි එයාට දීලා තියෙන රාජකාරී ටික එයා අකුරට කරන්න බලන්නේ. එයා බලනවා මෙයා මේ ටික හරිද මේ අම්මට ඔක්කොම ටික හරි. ඔක්කොම ටික හරි. තර්කයට ගැලපෙනවා. එයාට දීලා තියෙන ඩියුටි එකේ එයාගේ විදිහට එයාට කියලා තියෙන විදිහට ඒ ආදාන ටික එයාගේ තියෙනවා. මොනවාද? ඒ දේවල් ටික එයාගේ තියෙනවා. ඉතින් ඒ දේවල් තියෙනවා නම් අන්න ඒ ළමයාට ඉස්කෝලේට යන්න පුළුවන්. ඉස්කෝලේට යන්න දෙනවා. ඉතින් ඔතන දැන් මේ මැද ශිෂ්‍යනායකයෝ ඉන්නේ. මම ඔය ගත්ත උදාහරණේ මැද ශිෂ්‍යනායකයෝ ඉන්නා නේද? ඉතින් ඔය ශිෂ්‍යනායකයෝ කරන්නේ ලොජික් ගේට් එකක කාර්යයක්. උදේට ඔය ගේට් එකේ ඔයාට උදේට එද්දි නේද? ඔය ගේට් එකෙන් උදේට එද්දි ඔයාව බලලා ඔයාගේ දේවල් හරිනම් ඔයා ඉස්කෝලේ ඇතුළට යවනවා. ඔයාගේ දේවල් හරියට තියනවා නම්. දැන් යාට කියලා තිබ්බොත් එහෙම උදේට එද්දි කට් එක මලට් එක වගේ කට් එකක් ගහගෙන එන්න ඕන. හරිද? ඉස්කෝල් කට් එක ගහන් එද්දි එහෙනම් ඉස්කෝලේ ඔයා ගිහිල්ලා මලට් එක ගහන් ඉන්නේ. එහෙම තිබ්බොත් හොඳයි ඉස්කෝලේ මරුනේ. මේ එයාට දීලා තියෙන විදිහ තමයි. එයාට විනයබාරසලා කියලා දීලා තියෙන විදිහට තමයි ඒ කට්ටියව එයාගේ ඩියුටි එක එයා කරන්නේ. ඉතින් ඒ විදිහට ඒ කෙනා හරියට එනවා නම් එයා ඉස්කෝලේ ඇතුළට යනවා. අවුට්පුට් එක දෙනවා හරියට. ඔන්න ඔය වගේ දේවල් තමයි ලොජික් ගේට් වලත් එන්නේ. මොකද්ද? ලොජික් ගේට් එක එයාට දීලා තියෙන තර්කය අනුව එයා වැඩ කරනවා. හරි. දැන් ඔයාලට තේරෙනවනේ ලොජික් ගේට් ගැන පොඩි අයිඩියා එකක් තියෙනවනේ මෙතන වෙන දේ මොකද්ද කියලා. ඒ කියන්නේ අතරින් එන දේ බලලා එයාගේ තර්ක වලට ගැලපෙනවා නම් ඒ ඉන්පුට් එයාගේ දේවල් වලට ගැලපෙනවා නම් එයා එයාගේ අවුට්පුට් එක හරියට දෙනවා. දැන් මෙතන මේ ඉන්පුට් තියෙනව නේද? මේ ඉන්පුට් මොන වගේද? මේ ඉන්පුට් වල තියෙන ලක්ෂණයක්. හරිද? මේවට මොකක් කියලාද අපි කියන්නේ? මේ සිද්ධි ටිකක් තියෙනවනේ මෙතන. මෙයා මේ විදිහට එනවද මේ විදිහට එනවද? එනවනම් එහෙමයි හරි. එයාගේ දේවල් හරියට තියෙනවා නම් සේරම අවුලක් නැහැ හරි. හරියට නැත්තම් වැරදි. එහෙනම් ඇතුළට යන්න දෙන්නේ නැහැ. ඉතින් මේ මෙතන මේ සිද්ධි ටික මේ අපි ලොජික් ගේට් එකකට දෙන සිද්ධි වලට අපි කියනවා මොනවාද? බූලිය සිද්ධියක් කියලා. මොකක්ද එතකොට මේ බූලිය සිද්ධියක් කියන්නේ? බූලිය සිද්ධියක් කියන්නන්ගේ මල්ලේ එකිනෙකට ප්‍රතිවිරුද්ධව. හරිද? එකිනෙකට ප්‍රතිවිරුද්ධව ප්‍රතිදාන දෙකක් විතරක් පවතින සිද්ධි. මොකද්ද මේ කිව්වේ? මෙහෙම. ලේසි. හරිද? දැන් අපි හිතමු ඔයා කලිසමක් ඇඳගෙන ඉන්නවා. හරිද? ඔයා කලිසම ගලවලා දාලා ඉන්නවා කියමු. කලිසමක් නැතුව ඉන්නවා. කලිසමක් තියෙනවා, ඇඳන් ඉන්නවා. කලිසමක් නැතුව ඉන්නවා. එක්කෝ ඇඳන් ඉන්නවා, එක්කෝ නැතුව ඉන්නවා. එහෙමත් නැත්නම් ඉර පායනවා, එක්කෝ ඉර බහැලා ගිහිල්ලා. ඉර පායනවා, එක්කෝ ඉර නැහැ. එක්කෝ වහිනවා, එක්කෝ ඌව පායලා තියෙනවා. ඒ අතරමැදි සිද්ධි නෑ. හොඳේ. එක්කෝ තියෙනවා, එක්කෝ නැහැ. අන්න එහෙම දෙයකට තමයි බෝලීය සිද්ධියක් කියන්නේ.
ඒවා නෝට් එකක් දානවා නම් දාගන්න. එක එකිනෙකට ප්‍රතිවිරුද්ධ වන පරිදි ප්‍රතිදාන දෙකක් පමණක් පවතින සිද්ධියක්. එකිනෙකට ප්‍රතිවිරුද්ධව පවතින පරිදි ප්‍රතිදාන දෙකක් පමණක් පවතින සිද්ධියක් බෝලීය සිද්ධියක් කියලා කියනවා. බෝලීය සිද්ධියක් කියලා කියනවා නංගි මල්ලි. හරි. දැන් ඔයාලට තේරෙන්න ඕනේ. මෙතන මේ තියෙන මොනවද? බෝලීය සිද්ධි කිහිපයක්. සිද්ධි. බෝලීය සිද්ධි 1, බෝලීය සිද්ධි 2, බෝලීය සිද්ධි 3. ඊට පස්සේ කොහොම කීයක් තියෙන්න පුළුවන්ද? උපරිම. උපරිම කීයක් තියෙන්න පුළුවන්ද? උපරිම නංගි මල්ලි තියෙන්න පුළුවන් කොච්චරද? ඕනේ ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. ඉන්පුට් ඕනේ ප්‍රමාණය bn ප්‍රමාණයක්. ඉන්පුට්ස් ඕනේ ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. එතන මොකද්ද මේ බෝලීය සිද්ධියක් කියන්නේ? එක්කෝ ඒ දේ වෙනවා. එක්කෝ ඒ දේ පොසිටිව්. එක්කෝ ඒ දේ මොකද්ද? නෙගටිව්. එක්කෝ වෙනවා. එක්කෝ වෙන්නේ නැහැ. එක්කෝ පොසිටිව්, එක්කෝ නෙගටිව්. හරිද? එක්කෝ නෙගටිව්. දැන් එතොන්නන්ගේ මල්ලි එක්ක පොසිටිව් එක්ක නෙගටිව්. අපි මේක කොහොමද සලකන්නේ? හරි වැරදි වලින්ද? නැහැ. ඔන් ඔෆ් කියලාද? නැහැ. true false කියලාද? නැහැ. ඉස්සරහට යද්දි ඔයා තව සමහර විට මේ වීඩියෝ එක බලනවා නම් ඩිග්‍රී එකක් වගේ කරන කෙනෙක් එයාලට කැම්පස් එකේදී උගන්වනවා ඇත්තේ true false කියලා. ඔයාලා මේක මතක තියාගන්න ඕනි. නෙගටිව් නම් 0, පොසිටිව් නම් 1. පොසිටිව් නම් 1, නෙගටිව් නම් 0. හරි. පොසිටිව් නම් 1, නෙගටිව් නම් 0. ඕක මතක තියාගන්න. ඕක මාරු කරගන්න එපා. හරිද? ඕක තමයි බේසික් එක. ඊට පස්සේ දැන් බෝලීය ප්‍රකාශනයක් මේ කියලා දෙයක් තියෙනවා කියලා මම කලින් කිව්වනේ. මොකද්ද බෝලීය ප්‍රකාශනයක් කියන්නේ? ඔය සත්‍ය අසත්‍යතාවය ඕකේ ප්‍රකාශ කරලා ප්‍රකාශනය අපිට හදන්න පුළුවන්. ඕකේ සත්‍ය අසත්‍යතාවය ප්‍රකාශ කරන්න පුළුවන් ප්‍රකාශනයක් අපිට හදන්න පුළුවන්. ඒ කියන්නේ මේ වෙන නොවෙන එක අපිට ප්‍රකාශනයක් හදන්න පුළුවන්. වෙනවද නැද්ද කියන එකෙන් ප්‍රකාශනයක් අපිට හදන්න පුළුවන්. ඔන්න ඔය ප්‍රකාශනය දැන් ඔක හිතන්න එපා. දන්නේ නැත්නම් ඉස්සරහ වීඩියෝස් ටික බලන්න. ඔය ටික ආයි තිතටම පපුවට වදිනවා. ඒ කියන්නේ දැක්ක ගමන් ඕකේ අවුට්පුට් හිතා ගන්න පුළුවන්. ගේට් එකක් දැක්ක ගමන් ඕකෙන් එන දේ හිතා ගන්න මහ දෙයක් නෙවෙයි. හිතා ගන්න පුළුවන්. හරි. මේකටත් ඔන්න මේ ලියා ගන්න. ඔයා පෝස් කරගෙන ලියා ගන්න. හරි වැරදි. එහෙම නැත්නම් සත්‍ය අසත්‍යතාවය ප්‍රකාශ කරන්න පුළුවන් ප්‍රකාශනයක් බෝලීය ප්‍රකාශනයක් ලෙස හැඳින්වෙනවා. හරිද? හරි. ඊට පස්සේ දැන් අපි තාර්කික ద్వාරවල හරියටම තාර්කික ద్వාරයක් කියන්නේ මොකක්ද කියලා සහ තාර්කික ద్వාර වර්ග ටික ඉගෙන ගන්න. හරි. ඊට පස්සේ දැන් ඔයාලට මේ ශිෂ්‍ය නායකයෝගේ සීන් එකේදී තේරෙනවා ඇති මොන වගේ දෙයක්ද මේ තාර්කික ద్వාර කියන්නේ කියලා. ඔයාලා ලියා ගන්න. තාර්කික ద్వාරයක් යනු ආදාන එකක් හෝ දැන් මේ මෙතන ඉමේජින් කරගන්න ආදාන එකක් හෝ කිහිපයක්. දැන් මම කිව්වද ආදාන උපරිම කීයක්ද කියලා? sorry. උපරිම කීයක්ද කියලා කිව්වද? නැහැ. මම කිව්වද අවම කීයක්ද කියලා? ඔව්. එකක් හෝ කිහිපයක්. එකක් හෝ කිහිපයක් ලබා ගනිමින් මොකද මේ ලොජික් එක කියන්නේ? ලියාගන්න. ආදාන එකක් හෝ කිහිපයක් ලබා ගනිමින් තමාට ආවේනික තර්කය ආදාන එකක් හෝ කිහිපයක් ලබා ගනිමින් තමාට ආවේනික තර්කය අනුව සකස් කර එක් ප්‍රතිදානයක් ලබා දෙන ව්‍යුහයක් තාර්කික ద్వාරයක් ලෙස හැඳින්වේ. ආදාන එකක් හෝ කිහිපයක් ලබා ගනිමින් තමාට ආවේනික තර්කය අනුව ඒවා සකස් කර එක් ප්‍රතිදානයක් ලබා දෙන ව්‍යුහයක්. දැන් ප්‍රතිදාන 4ක් 5ක් තියෙනවද මෙතන? නැහැ. එක ප්‍රතිදානයයි තියෙන්නේ. හරිද? එක් ප්‍රතිදානයක් ලබා දෙන ව්‍යුහයක් තාර්කික ద్వාර ලෙස හැඳින්වේ. හරි. දැන් ලක්ෂණ ටික ආයෙසරක් ටක් ටක් ගාලා කියාගෙන යන්න. මේ සෑම තාර්කික ద్వාරයක් ලක්ෂණ ටික ටක් ගාලා කියමු. මේ සෑම තාර්කික මොකද්ද? තාර්කික ద్వාරයක සෑම ආදානයක්ම මොකද්ද? බෝලීය සිද්ධි මත පදනම් වේ.
මොනවාද? බූලිය සිද්ධි මත පදනම් වේ. ඊට පස්සේ තාර්කික ద్వාරයකට ආදාන ඕනතරම් පැවතිය හැක. හරි. ආදාන ඕනතරම් තියෙන්න පුළුවන්. ඊට පස්සේ තව මොනවාද? එක ප්‍රතිදානයක් විතරයි දෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඔයාලට තියෙනවා ඉගෙන ගන්න ගේට්ස් කීපයක්. ගේට්ස් කීයක් තියෙනවද ඔයාලට ඉගෙන ගන්න? ඔයාලට මූලිකව මේක කොහෙ ගියත් මේ විදිහම තමයි නංගි මල්ලි. ඔයා දැන් මේ ඉගෙන ගන්න විදිහ තමයි ඔයා කොහෙ ගියත් A level ගියත් කැම්පස් ගියත් ඔයාට ඉගෙන ගන්න තියෙන්නේ. හරිද? වෙනසකට තියෙන්නේ A level වලදී තව ගේට් දෙකක් වැඩි වෙනවා. එච්චරයි. ඉතින් මේ ගේට් දෙක වැඩි වෙනවා කියන්නේ ඉතින් මූලිකව තියෙන්නේ ගේට් 3. ඒ ගේට් 3 දැන් ඔයා ඉගෙන ගන්න යන්නේ. හරිද? හරි නංගි මල්ලි ගේට්ස් ටික ඉගෙන ගන්න යන්නේ. ඇත්තටම මම මේ ක්ලාස් එක එක දිගට කරගෙන ගියා. අර මං මේ මාක පෙන්නෙක් ගන්න ගියා මේසෙ ගාවට මේ අනික් මාක පෙන්නෙක් ඉවර වෙගෙන වීගෙන එන්න හින්දා මම හිතන්නේ මවුස් එක ක්ලික් වෙලා මොකක් හරි එකක් වෙලා OBS එකෙන් මේ රෙකෝඩ් වෙන එක නැවතිලා. කමක් නැහැ මං ආයි පැහැදිලි කරන්නම්. ඔයාලට දැන් මම මේ ඉවර කරලා බලද්දි රෙකෝඩ් වෙලා නැහැ. මොතලාට මැදක් වෙනකන් රෙකෝඩ් වෙලා. මේ හරි. ඔයාලට තාර්කික ద్వාර 3ක් තියෙනවා. මූලිකව ඉගෙන ගන්න මූලික තාර්කික ద్వාර 3ක් තියෙනවා. ඒ මූලික තාර්කික ద్వාර 3ෙන් හැදෙන තවත් තාර්කික ద్వාර දෙකක් තියෙනවා. සංයුක්ත තාර්කික ద్వාර සංයුක්ත කියන්නේ ඉතින් අර මූලික තාර්කික ద్వාර වලින් හැදුණු තවත් තාර්කික ద్వාර දෙකක් තියෙනවා. මහ දෙයක් නෑ. එකතු වෙලා වෙනවා කියන්නේ මේ වෙන දේ හිතා ගන්න බැයිද? නෑ. මේ අර මූලික තාර්කික ద్వාර වලින් එකතු වෙලා මේ වගේ සංයුක්ත තාර්කික ద్వාර දෙකක් හදා ගන්න පුළුවන් කියලා තමයි ඔයාගේ ඔළුවට යන්න ඕනේ. ඊට පස්සේ මේ වලින් ගණනුත් හදනවා. මූලික ඔයාලට තාර්කික ద్వාර 3ක් තියෙනවා. not එක, and එක, o එක. මම මේක කලින් අදින ගමන් පැහැදිලි කරා මේ විදිහ කියලා කමන්නේ. මම දැන් ආයි පැහැදිලි කරන්න. not එක කියන්නේ මේ ත්‍රිකෝණයක් ඉස්සරහින් රවුමක් තියෙනවා. පොඩි dot එකක් වගේ රවුමක් තියෙනවා. not එක කියන්නේ අන්න ඒකට. මේවා ක්‍රියාකාරීත්වය මේකෙන් වැඩ කරන විදිය මේවා වැඩ කරන විදිය ගැන ඊගා වීඩියෝ එකේදී මම කියලා දෙන්නම්. මේ වීඩියෝ එකේදී කරන්නේ මූලික තාර්කික ద్వාර සහ සංයුක්ත තාර්කික ద్వාර බේසික් එක කියලා දෙන එක. මොකොත් හිතන්න එපා. ඊගා වීඩියෝ එක බැලුවාම මේවා දැක්ක ගමන් තේරෙයි මේ මොනවාද මේවා ආස කරන දේවල් මොනවාද මේ ශිෂ්‍ය නායකයෝ කියලා හිතුවොත් මේ ශිෂ්‍ය නායකයෝ එකිනෙකා බලන්නේ මොනවාද මෙයා කොණ්ඩ බලලා මෙයා එහෙම මේ දැක්ක ගමන් කියන්න පුළුවන්. බය වෙන්න එපා. මේ තියෙන ඇන්ඩ් එක නිකන් රවුමක භාගයක් වගේ. හරිද? රවුමක භාගයක් වගේ අඳින්න. ඊට පස්සේ O එක. O එකට ගියාට පස්සේ නිකන් මේකම නිකන් එහෙට මෙහෙට ඇදලා වගේනේ. ඔව් ඒ අපිට අඳුර ගන්න ගේට්ස් හදලා තියෙන මේ කියන්නේ ගේට්ස් හදලා තියෙන view මේ අපිට අඳුර ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ ඇන්ඩ් එකයි not එකයි එකතු වෙලා හැදෙනවා මොකද්ද? NAND එක. මේක නිරූපණය කරන්න AND එක ඉස්සරහෙන් චුරි ඩොට් එකක් රවුමක් ඇඳලා තමයි NAND එක මේ තියෙන NAND එක කියලා නිරූපණය කරනවා. ගණන් වලදී හොඳට බලන්න සමහරු දන්නේ නැතුව ඔය සමහර පේපර්ස් වල වැරදි එහෙමත් වෙලා තියෙනවා. මේ වෙලාවකට පටලවගෙනත් තියෙනවා. ඩොට් එක බලන්න නැතුව ගණන් හදන්න ගිහලත් AND එකේදී ඉස්සරහා ඩොට් එකක් නැහැ. NAND එකේදී ඉස්සරහා ඩොට් එකක් තියෙනවා. ඉච්චරයි වෙනසකට තියෙන්නේ. ඊට පස්සේ no එක පේනවා ඇති. no එකට ගියාට පස්සේ no එකේ අර විදිහම තමයි o එකයි o gate එකයි not gate එකයි එකතු වෙලා මේ not gate එක තියෙන්නේ. හරිද? o එකයි not එකයි එකතු වෙලා no එක හැදෙනවා. ඔය දෙක තමයි ඔයාලට O level මට්ටමට තියෙන්නේ. ඊගාවට දන්නව ඇති සමහර විට තව තියෙනවා XOR XNOR gate. ඔහොම තියෙනවා තව දෙකක්. ඒ දේවල් ඔයාලට නැහැ. ඒවා තියෙන්නේ A level වලට. ඉතින් O level වලට ඔයාලට ඔච්චරයි නංගි මල්ලි තියෙන්නේ. මූලිකව ඉගෙන ගන්න ගේට්ස් විදිහට මම කිව්වා ෂෝට් වීඩියෝස් විදිහට මේක කරගෙන යන්න. එක දිගටම උගන්වන්න පුළුවන්. මේ ටික එක දිගට ඔයාලට කියලා දීගෙන යන්න පුළුවන්. වැඩක් නැත්තේ නැහැ. එක දිගට ක්ලාස් එක කරොත් මේක කරන්නේ කවුද? කල්හාර අයියානේ. කල්හාර අයියා කිව්වා මේ නංගිලා මල්ලිලා බලන්න ක්ලිප්ස් විදිහට මේක
ටක් ගාලා බලන්න දැන් මේ කොටස මෙතනින් ඉවරයි. දන්න කෙනෙක් ඉන්නවනම් ඊගාව කොටසට ගිහිල්ලා ඊගාව කොටස් ටික බලාගෙන යන්න පුළුවන්. එහෙමම ක්ලිප්ස් විදියට හදන්න කියලා කිව්වා. ඉතින් මාත් ඒ විදියට ඔයාලට බලන්න ලේසි වෙන විදියට ක්ලිප්ස් විදියට වීඩියෝස් ටික ටක් ගාලා හදාගෙන යන්න. ඉතින් නංගි මල්ලි මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. මතකතුව මේ වීඩියෝ එක තව කෙනෙක්ට ෂෙයා කරන්න. ඊගා වීඩියෝ එක බලන්න යන්න කලින් ඔයාලට මොනවා හරි මේ වීඩියෝ එකෙන් දන්නේ නැති දෙයක් ඔලුවට ගියා නම් තව කෙනෙක්ට ෂෙයා කරලා කියන්න. මේ මචං මේක වීඩියෝ එක බලපන් මේකෙන් ඔයා මේ ඔබට කොට දා ගන්න පුළුවන් අපිට අර ඉගෙනුව නැති එක අපි දන්නේ නැති එක අමාරුයි කියලා හිතපු එක කියලා. මේ ඉස්සරහට ගණන්නුත් හදමු. ඔයාටත් අනිවාර්යෙන් මේ විදිහට මේ යාළුවත් මොනවා හරි එක්ක වේවයි. එහෙමත් නැත්නම් ඔයා මේ වීඩියෝ එක බලන්න ආවේ යාළුවෙක්ගේ මොකක් හරි කිව්ව දෙයකින් නම් ඒ කෙනෙක්ව ට්‍රස්ට් කරලා නම් අනිවාර්යෙන් යාට තෑන්ක් කරන්න අමතක කරන්න එපා. තව කෙනෙක්ට මේ වීඩියෝ එක ෂෙයා කරලා මේ වෙලාවේ මොකක් හරි හේතුවකින් A level O level කෙල වෙලා වගේ ඉන්නවනම් ඒ කෙනෙක්ට මේ වීඩියෝස් උපකාරී වේවි. එයාලගේ එක්සෑම් එක අඩුම තරමේ ලකුණකින් හරි සමත් වෙන්න. හරි නංගි මල්ලි එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඊගා වීඩියෝ එකෙන් හම්බෙමු.